හෙලෝ හායි හැමෝටම අපි බලමු අද අපි කොහොමද ලැවරිය හදන්නේ කියලා. ගෙදර ඉඳලම තාම අඩු කාලෙකින් හරිම රසට කොහොමද අපි හදන්නේ කියලා බලමු. ඉස්සෙල්ලම පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට අපි එකතු කරන සීනි ටික හොඳට මෙල්ට් වෙන්න දීලා අපි ඒකට වතුර ටිකක් එකතු කරනවා. ඊට පස්සේ එහෙමම අපි පොඩ්ඩක් රත් වෙවි ඒක මෙල්ට් වෙන්න දෙනවා. ඊට පස්සේ අපි ඒකට හකුරු එකතු කරනවා. ඒක ඔයාලට කැමති නම් එකතු කරන්න පුළුවන්. නැත්නම් සීනි ඒ පාට එන විදියට රත් කරගෙන සීනි කරලා ගන්නත් පුළුවන්. කරගන්න හොඳ නැහැ තිත්තේ නැති වෙන්න පාට එනකන් විතරක් හදා ගන්න පුළුවන්. අපි මෙතනදී ටික හොඳට බෝයිල් කරගෙන ඊට පස්සේ තලාගත්ත සැලඩ් දෙක තුනක් එකතු කරනවා. ඊට පස්සේ ඒක තුنين කලවම් කරනවා. කලවම් කරලා අපි මේකට එකතු කරගන්නවා. මදි කියලා හිතන නිසා මම තව හකුරු ටිකක් එකතු කරගත්තා. ඒකකම අපි දැන් එකතු කරගන්නවා මේකට පොල්. මේ තියෙන්නේ ඇත්තටම මේ වියලි පොල්. අපි මේ පොල් ටිකක් එකතු කරගෙන හොඳට ඒක තැම්බෙන්න දෙනවා. හොඳට තැම්බිලා පොල් වලට පැණි හොඳින් අහන්න ඕන නිසා පොඩ්ඩක් වෙලා රත් කරගන්නවා. මට කියන්න අමතකුණා වීඩියෝ වෙලා නැතුව ඇති. මං හිතන්නේ මේකට අපි ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලුණු පිංචක් වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට රත් වෙන්න දීලා ඒ පැණි ටික හිඳීගෙන එන්න වගේ තියලා අපි ලිප ඔෆ් කරගන්නවා. ඊට පස්සේ අපි අලුත් වාචනයක් අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට තමන්ට කැමති ප්‍රමාණයට පිටි එකතු කරගන්නවා. මේකට ඔයාලට සුදු හාල් පිටි එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී එකතු කරගත්තේ ඉන්දියාප පිටි. ඊට පස්සේ තේ හැඳි භාගයක් විතර ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මද රස්න වතුරෙන් මේක හොඳට අනා ගන්න ඕනේ. මේක හොඳ කුලියක් එන තරමට මද රස්න වතුර එකතු කර මේක අපි අනා ගන්නවා. මෙන්න මේ විදිහට අපි ඒක අනා ගන්නවා. ඊට පස්සේ අතේ නොයැලෙන පදමට ගුලියක් වෙන විදිහට තමයි අපි මේක හදාගන්නේ. මෙන්න මේ ආකාරයට ඒක හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉන්දියාප්ප වක් කරන ඉන්දියාප්ප ගෙඩියක් අරගෙන ඒකට හොඳට තෙල් ටිකක් ගාලා, මොකද නැත්නම් ඇලවෙනවනේ. තෙල් ටිකක් ගාලා ගන්නවා. පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ අපි අර හදාගත්ත පිටි මිශ්‍රණය මේකට එකතු කරලා මම මේ දාලා තියෙන්නේ බේකින් පේපර් එකක්. නමා ගන්න පහසු වෙන තමයි අපේ ලැවරි එක නමා ගන්න පහසු වෙන. මොකද ඉතින් අප තට්ටුවට දාපුවා මේ විදිහට නමන්න බැරි නිසා තමයි අපි මේ විදිහට බේකින් පේපර් එකක් ගන්න. ඔයාලට පුළුවන් බේකින් පේපර් එකක්, ෆොයිල් පේපර් එකක්, එහෙම නැත්නම් ලංකාවේ නම් කැන්ද කොළ වගේ ඕනම දෙයක්, කෙසෙල් කොළයක් උනත් ඕනම දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක වක් කරලා හදාගත්ත පැණි පොල් එක මෙන්න තියලා මෙන්න මේ විදිහට දෙපැත්තට මේ නමා ගන්නවා. ඊට පස්සේ අපි ඉන්දියාප්ප තට්ටුවක හැම තියාගන්න. මේ ආකාරයට කීප වතාවක් මේ ටික දාගෙන තමයි තියෙන්නේ. මම ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පෙන්නනවා ඒක කොහොමද කරන්න කියලා. දෙකක් තුනක් විතර දාගන්න විදිය. මේ ආකාරයට පැණි පොල් ටික තියලා නැවතත් මේ ආකාරයට මේ විදියට නමා ගන්න.
තට්ටු උඩින් තියලා මේ විදිහට තට්ටු දෙක තුනක් හදාගෙන ඔයාලට පුළුවන් මේක තඹ ගන්න. අපි මෙන්න මේ ආකාරයට රත් වෙන තියාගත්ත භාජනයක උණුතර දාලා රත් වෙන තියාගත්ත භාජනයකට මේ ටික තැම්බෙන්න අපි තියනවා. ඉතින් අපතට උඩම තමයි තියන්නේ. මේ විදිහට තියාගෙන අපි ඒක තැම්බෙනකන් පොඩි වෙලාවක් තම්බ ගන්න ඕනේ. පළවෙනි ටික ටිකක් වැඩිපුර වෙලා තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ ටික මේ ඉක්මනින් තැම්බෙනවා. තැම්බෙන අතරතුර අපි ඉතුරු උලවරිය ටිකත් හදාගන්න තමයි මේ හදන්නේ. මේ විදිහට වංගෙඩියෙන් දියප්ප ටිකක් ලොකු රවුමක් වෙන විදිහට දාගෙන ඒකට පැණි පොල් මැදින් තියලා දෙපැත්තට නමා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. හරිම රසට කන්න පුළුවන්. කඩේ රසටම. බාගන්න තමයි යන්නේ. මේ බලන්නකෝ. ඇත්තටම හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ ටිකක් තම්බ ගන්නවා. මේ තියෙන ඉතින් ඔක්කොම ටික තම්බ ගත්තට පස්සේ ඔයාලටත් මේ විදිහට කරන්න පුළුවන්. මම හිතනවා ඔයාලට දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ පිටි වලින් උනත් හදාගන්න විදිය ඉතින් try කරලා බලන්න. Thank you for watching. Bye bye.